මොකද මම ගොඩක් ඒ කාලේ ගණන් හැම වරද්දගත්තා. මොකද ඒක හිතන්න චුට්ටක් ඒක කොච්චර අපරාධෙද. කොහොමද ලකුණු වැඩි කරගන්නේ? කොහොමද ලකුණු ගන්න විදිහට ප්‍රශ්නයක් ඇනලයිස් කරන විදිහ, ටයිම් මැනේජ් කරන්නේ? පොතේ ස්පෙෂල් ස්කිල් එකක් ඕනේ නැහැ ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට. දැන් එඩිකෙන් තෝරන්න මොකක්ද උනේ කියලා. Hello, welcome back to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ කොහොමද සෙකන්ඩ් ෂයි එකට ලෑස්ති වෙන්නේ කියලා. වැඩි කරන්න ඕනේ, මොනවද කරන්න ඕනේ නැත්තේ, කොහොමද ලකුණු වැඩි කරගන්නේ? පළවෙනිම දේ තමයි ඔයා දැන් සෙකන්ඩ් ෂයි එකක් කරන්න තීරණය කරලා නම් තියෙන්නේ. දැන්ම වැඩ පටන් ගන්න රිසල්ට්ස් එනකන් ඉන්න එපා. මොකද රිසල්ට්ස් ආවට පස්සේ වැඩ කරන්න හිටියොත් ඔයා පරක්කු වැඩි වෙයි. ඒ හින්දා රිසල්ට්ස් එනකන් ඉන්නේ නැතුව දැන්ම වැඩ කරන්න පටන් ගන්න. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් එතකොට ඔයාලට වෙලාව මදි වෙන්න පුළුවන්. මොකද ඒ වෙනකොට ඔයාත් එක්ක එක්සෑම් ලියන අනිත් ළමයි ට්‍රැක් එකට බහැලා ඉන්නේ. ඔයා තාම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. So එතන ලොකු ගැප් එකක් හැදෙනවානේ. ඊළඟ එක තමයි ඔයා කාලයක් තිස්සේ වැඩ කරන්නේ නැතුව හිටියොත් ඔයාට ආපහු වැඩ පටන් ගන්න අමාරුයි. ඒකෙන් තව ටිකක් ඔයාව පස්සට අදින්න ගනීවි. ඒ හින්දා කාලයක් තිස්සේ නිකන් ඉඳලා ආපහු වැඩ කරන්න පටන් ගන්න නැතුව දැන්ම වැඩ කරන්න පටන් ගන්න. මොකද දැන් තමයි ඔයා හොඳටම දන්නේ මොනවද වැරදුනේ. ඔයාට තාම මතකයි මොනවද වැරදුනේ කියලා. ඉතින් ඒකේ හොඳම යූස් එක ගන්න ඕන නම් සෙකන්ඩ් ෂයි එකක් කරනවා කියලා හිතනවා නම් ෂුවර් නැත්නම් එක්සෑම් එක හරි ගියද නැද්ද කියලා බල ඉන්න නැතුව දැන්ම වැඩ පටන් ගන්න. මොකද ඒකෙන් ඔයාට ලොකු වෙනසක් කරගන්න පුළුවන් මේ ෂයි එකේදී. හරි, මුලින්ම මොකද්ද කරන්න ඕනේ? කොලේකුයි පානකුයි අතර ගන්න අපි දැන් කරන්න හදන්නේ ඔයාගේ සෙකන්ඩ් ෂයි එකේ ප්ලෑන් එක හදන එක. පළවෙනිම එක පැත්තක දාගන්න ඔයාගේ කලින් ෂයි එක ගැන ඊළඟ ෂයි එක. හරිද? දැන් ෆස්ට් ෂයි එකේ ඔයාගේ ලකුණු කොහොමද තිබුණේ? තාම රිසල්ට්ස් එන්නේ නැතුව ඉතිනේ. ඒ වුණාට දැන් ඔයා MCQs ටික බලන්න තියෙන්නේ. ඉතින් MCQs බැලුවා කියන්නේ ඔයා දන්නවා දැන් මොන වගේ රිසල්ට් එකක් ඒවිද කියලා. MCQ එකෙන් විතරක් තීරණය කරන්න බෑ. මොකද සෙකන්ඩ් පේපර් එක එතන ලකුණු 50ක්නේ. මේ ලකුණු ටික ඕනේ. ඉතින් පොඩි අදහසක් තියෙනවානේ සෙකන්ඩ් පේපර් එකේ මේ ප්‍රශ්නේ මෙහෙම වුණා, අර ප්‍රශ්නේ මම ලිව්වා, මේකේ මේ ටික වැරදි. දැන් දන්නවා ඇතනේ. ඉතින් ඒ හින්දා ඒක නිකන් පොඩ්ඩක් මාක් ඩවුන් කරගන්න මොන වගේ රිසල්ට් එකක් එයිද. ඉතින් සෙකන්ඩ් ෂයි එකක් කරනවා නම් මොකටද මේ පරණ ලකුණු එක තේරුමක් නැහනේ. නෑ, ඒක තේරුමක් තියෙනවා. මොකද එතනින් තමයි අපි තීරණය කරන්නේ මොනවද අපි ඊළඟ පාර කරන්න ඕනේ කියලා. ඉතින් ඊළඟ ෂයි එකේ ඔයා වැඩිපුර ફોකස් එකක් දෙන්න ඕනේ මොනවද කියලා තීරණය වෙන්නේ ඔයා කලින් ෂයි එකේ ගත්තු ලකුණ අනුව. ඉතින් අපිට ලකුණු වෙනකන් ඉන්න බැරි නිසා තමයි මේ දේ කරලා පටන් ගන්න. හරි. දැන් බලන්න ගොඩක්ම ලකුණු අඩු සබ්ජෙක්ට් එක මොකක්ද? ඉතින් දැන් බලන්න ඕනේ මොකක්ද අපිට එතන උනේ, මොනවද වැරදුනේ? එක්කෝ ඔයාට තියරි ටික කම්ප්ලීට් කරගන්න බැරි වුණාද? නැත්නම් ඔයා තියරි ටික කම්ප්ලීට් කරා ඒ වුණාට පේපර්ස් වලට ප්‍රැක්ටිස් වුණාමද? නැත්නම් තියරි කම්ප්ලීට් කරා පේපර්ස් වලට ප්‍රැක්ටිස් වුණාට එක්සෑම් එක වෙලාවේ මොකක් හරි අවුලක් වුණා. ඔයා කලබල වුණා, ඔයා ඇන්ක්ෂස් වුණා, නැත්නම් කලින් දවසේ නිදි මරුවා, ඒ වෙලාවේ නිින්ද ගියා, නැත්නම් ඉතින් ලෙඩ වෙලා හිටියේ. මොකක් නිසාද මෙහෙම උනේ? දැන් එඩිකෙන් තෝරන්න මොකක්ද උනේ කියලා. මම විනාඩියක් දෙන්නම් ඒක තෝරලා ඉක්මනට ඒක ලියන්න. ඊළඟට දැන් කරන්න තියෙන්නේ හරි. ඔයා මේ පාර ඒ දේ එහෙම වෙන්න දෙන්නේ නැහැ. ලෙඩ වෙන එක නම් ඉතින් අපිට එහෙම ලකුණු කන්ට්‍රෝල් කරන්න බෑ. කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඒ ටික අපි බලමු. දැන් අපි කරන්න හදන්නේ කොහොමද මේ ටික කරන්න කියලා බලන්න. පළවෙනිම දේ ඔයාගේ තියරි පොත් ටික තියෙද කියලා බලන්න. දැනටමත් එක්සෑම් එක ඉවරයි කියලා කවුරුහරි ඔයාගේ පොත් ටික බෝතල් පත්‍ර වලට විකුණලා දන්නේ නැහැ නේ. ඒ හින්දා ගිහින් බලන්න ඔයාගේ පොත් ටික තියෙනවද කියලා. නැත්නම් අපිට අලුතෙන් නෝට්ස් හොයාගන්න වෙනවා. ඉතින් මුලින්ම ඔයාගේ නෝට්ස් ටික ඔයා ගාව තියෙන්න ඕනේ. එතනත් පොඩි දෙයක් කරන්න තියෙනවා. අපි හිතමු ඔයා ෆස්ට් ෂයි එකේදී ක්ලාසස් 2-3කට ගියා කියලා. හරි. දැන් ඔයා එක පොතක් හදාගන්න ඕනේ. අපිට පොත් 3ක් බලන්න වෙලාව නැහැ. ඒ හින්දා එක පොතක් බලන්න හදාගන්න ඕනේ. ඔයා ෆස්ට් ෂයි එකේදී මේක කරේ නැත්තම් ගොඩක් ඉම්පෝර්ටන්ට් මේක මේ ෂයි එකේදී කරන එක. දැන් ඔයා කෙමිස්ට්‍රි ක්ලාසස් 3කට ගියා නම් හරි ඒ තුනේම තියෙන හොඳම ටික අරගෙන ඒ පොත් තුනෙන් එකක් තෝරගෙන ඒකට දාගන්න. මොකද අපිට එක පොත් සෙට් එකක් තියෙනවානේ දිගටම බලන්න. ඒකෙන් තමයි අපිට අර රිවයිස් කරන්න දෙයක් තියෙන්න ඕනේ. මොකද්ද අපි රිවයිස් කරන්නේ? මේක. ඉතින් මේක මොකද්ද? අපි ඒක හදා ගන්නවා. ඔක්කොම දේවල් ටික එක තැනක තියෙන විදිහ. ඊළඟට ඒ විදිහට කරාට පස්සේ අපිට දැන් බලන්න පොතකුත් තියෙනවා. දැන් වෙලාව බෙදා ගන්න ඕනේ මේක බලන්න. ෆස්ට් ෂයි එකේදී සමහර විට ඔයාට වෙලාව මදි වෙන්නේ නැති තියරි ක්ලාස්, ඉස්කෝලේ, ඊට පස්සේ රිවිෂන් ක්ලාසස්. ඉතින් ඔයාට වැඩක් කරගන්න වෙලාව තියෙන්නේ නැතුව ඇති. එහෙනම් සෙකන්ඩ් ෂයි එක තමයි හොඳම ෂයි එක ඔයාට ලොකු දෙයක් කරන්න.
හේතුව ඔයාට දැන් ඉස්කෝලේ යන්න නැහැ. ඔයාට දැන් තියරි ක්ලාස් ආයෙ යන්න ඕනේ නැහැ. ඔයාට දැන් තියෙන රිවිෂන් එකට යන්න ඔයා තනියම රිවයිස් කරන්න ගොඩක් වෙලා ගන්න ඕනේ සෙල්ෆ් ස්ටඩීස් වලට. ගොඩක් දුරට ඔයාට මේ ටික ෆස්ට් ෂයි එකේදී කරන්න වෙන්නේ නැතුව ඇති. ඉතින් සෙකන්ඩ් ෂයි එකේදී මේ ටික කරන්න කිහින්ද ගොඩාක් වැදගත්. දැන් අපි එහෙනම් වැඩ පටන් ගන්න ඕනේ. ඔයාට දැන් අදහසක් තියෙන මොන සබ්ජෙක්ට් එකකටද අපි වැඩිපුර මහන්සි වෙන්න ඕනේ කියලා. ඉතින් අනිත් සබ්ජෙක්ට්ස් එක අතාරින්න එපා. සමහර විට දැනටමත් ඔයාට කෙමිස්ට්‍රි වලට බයොලොජි වලට ඒකක් ඇති. ෆිසික්ස් තමයි ප්‍රශ්නේ. එහෙම කියලා ෆිසික්ස් වලට විතරක් අපිට වැඩ කරන්න බෑනේ. මොකද සෙකන්ඩ් ෂයි එක කරනකොට ඔයාට එක සබ්ජෙක්ට් එකක් විතරක් ලියන්න දෙන්නේ නැහැ. So you have to write all the 3 subjects. ඊට පස්සේ ඔයා යුනිවර්සිටි apply කරනකොට ඔයාගේ ෆස්ට් ෂයි එකේ A දෙකක් තිබ්බා කියලා A දෙක මෙතෙන්ට දෙන්නේ නැහැ. අපි හිතමු මේ පාර ඔයාට එන්නේ B දෙකයි A එකක්. ඒකට හේතුව ඔයා මේ පාරේ සබ්ජෙක්ට්ස් දෙක අතෑරියා. ඉතින් අපිට හැම වෙන්න බෑනේ. අපිට ඕනේ තුනම ගොඩ දා ගන්න. ඉතින් ඒ හින්දා ඔයා කලින් හොඳට ලකුණු තිබ්බ සබ්ජෙක්ට්ස් දෙකේ ලකුණු මේන්ටේන් කරන් යන එක ගොඩක් ඉම්පෝටන්ට්. ඊළඟට ඔයාලා ලකුණු අඩු සබ්ජෙක්ට් එක අපි උඩට ගන්න ඕනේ. හරි. හොඳ ක්ලාසස් ටිකක් තෝරගෙන ඒ කියන්නේ පේපර්ස් දැන් ඔයාලට අදහසක් තියෙනවා. දැන් පේපර් එක දැක්කම ඔයා දන්නවා මේක හොඳ මට්ටමේ පේපර් එකක්. ඔයාලට හොඳ අයිඩියා එකක් දැන් තියෙනවා. ඉතින් ඒ හින්දා පේපර්ස් ටිකක් තෝරගන්න. සමහරවිට ඔයාලගේ පරණ පේපර්ස් හොඳයි නම් ඒව උනත් ආපහු කරන්න. මොකද ඔයාට ගොඩක් දේවල් කරන්න තියෙනවා. ප්‍රශ්නයක් ඇනලයිස් කරන විදිය, ඊළඟට කොහොමද ලකුණු ගන්න විදිහට ලියන්නේ, ඊට පස්සේ කොහොමද ටයිම් මැනේජ් කරන්නේ, කොහොමද ඒවලට ප්‍රශ්න ටික තෝරගන්නේ, කොහොමද එක්සෑම් එක දාලා පැනික් නොවී ඉන්නේ. ඔය දේවල් ටික ඔක්කොම ඔයාලට හදාගන්න වෙන්නේ මේ පේපර්ස් ටිකේ. මොකද දැන් සෙකන්ඩ් ෂයි කරන කෙනෙක්ට ස්කූල් ටර්ම් ටෙස්ට් වලට ඉන්නේ පේපර්ස් හොයාගෙන ලියන්න පුළුවන්. ඒනට ටර්ම් ටෙස්ට් මං හිතන්නේ යන්න පුළුවන් කියලා. එහෙනම් පුළුවන් නම් ඒවට යන්න. මොකද ඉස්කෝලේ ගිහින් පේපර් එකක් ලියනවා කියන එකයි ක්ලාස් එකක ගිහින් පේපර් එකක් ලියනවා කියන එකයි සමාන කරන්න බෑ. මොකද ඉස්කෝලේ ගිහින් ඔයා ලියනකොට ඒක ෆුල් එක්සෑම් එක්ස්පීරියන්ස් එකක්. කියන ෆෝම් එකෙන් ඔයාගේ ඉස්කෝලේ ඔයා ක්ලාස් එකේ වෙන්න පුළුවන්. කොහොමද ඔයාගේ එක්සෑම් එකත් ගොඩක් දුරට ඔයා ඉන්න ඉස්කෝලේම තියේවි. එතකොට එතනත් පොඩි ප්‍රැක්ටිස් එකක් එනවනේ. ඉතින් ඒ හින්දා ඔයාට chance එක තියෙනවා නම් ඒක මගේ අරගන්න එපා. තව ප්‍රැක්ටිකල්ස් එහෙම තියෙනවා නම් ඉස්කෝලේ ගිහින් කරගන්න පුළුවන් නම් ඒක කරගන්න. මොකද ඒක උදව්වක් වෙයි. සාමාන්‍යයෙන් සමහර ප්‍රැක්ටිකල්ස් ෆිසික්ස් වල එහෙමනම් ස්ට්‍රක්චර්ඩ් එසේ එකට ඔයාලට පාඩම් කරලා ලියන්න පුළුවන්. ප්‍රැක්ටිකල් එක කරේ නැහැ කියලා එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. එහෙම ලියන්න පුළුවන්. දැන් කෙමිස්ට්‍රි එහෙමනම් ප්‍රැක්ටිකල් නොකර කියලා ප්‍රශ්නයක්ම නැහැ. ඒක ලියන්න පුළුවන්. හැබැයි එහෙම ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් දේවල් ප්‍රැක්ටිකලි කරන්න. මොකද එතකොට ඔයාට ඒ වෙනුවෙන් දැන් ඔයා ඒක ප්‍රැක්ටිකල් කරන්නේ නැතුව මේක මොකක් හරි උපකරණයක් කියලා අපි හිතමු ඇමීටර් එකක් හරි මොකක් හරි යූස් කරන විදිය කියලා ඔයා ඒක කටපාඩම් කරනවා. ඉතින් ඔයා ඉස්කෝලේ ගිහින් ඒක බැලුවොත් ඔයාට ඒක බලලා කරලා ඉගෙන ගන්න පුළුවන් නේ. එතකොට අර කටපාඩම් කරන්න මහන්සි වෙන එක ඔයාට වෙන සබ්ජෙක්ට් එකකට යූස් කරන්න පුළුවන්. ඔයාට තියෙන එනර්ජි එක අපි කොහොමද යූස් කරන්නේ කියලා හිතාගන්න ඕනේ. ඒ කියන්නේ ඒක අපිට බෙදා ගන්න වෙනවානේ. මොකද කෙනෙක්ට කරන්න පුළුවන් මට්ටමක් තියෙනවානේ. එතකොට ඒ මට්ටමට ඔයාට මහන්සි වෙන්න පුළුවන්. හරි. ඒක සබ්ජෙක්ට්ස් තුන අතර අපි බෙදා ගන්න ඕනේ. ඒ හින්දා ලේසියෙන් කරන්න පුළුවන් දේවල් ටික ඒ විදිහට ලේසියෙන් කරන්න, අමාරු දේවල් වලට එනර්ජි එක ඉතුරු කරගන්න. ඒ හින්දා ප්‍රැක්ටිකල්ස් කරන්න පුළුවන් නම් ඉස්කෝලේ ගිහින් කරන්න. නැත්නම් වීඩියෝ එකක් බලන්න පුළුවන් නම් ප්‍රැක්ටිකල් එක එහෙම කරන්න, කටපාඩම් කරන්න නැතුව. ඔය මොනවා කරත් අන්තිමට ඔයා කොච්චර දැනගෙන හිටියත් වැඩක් නැහැ. පේපර් එකට ලියන්න පුරුදුනේ නැත්තම්. ඒ හින්දා පේපර් එකට ලියන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට පේපර් එකට ලියනවා කියනකොට ටයිම් මැනේජ්මන්ට් ප්‍රශ්න තෝරගන්න එක කොහොමද ඔයා පේපර් එකේ අකුරු ලියන්නේ, ඊළඟට ඒ දීලා තියෙන විදිය ඔයාලට ලියා ගන්න පුළුවන්ද, මේ ඔක්කොම එතනදී බලපානවා. මට ඒ කාලේ තිබිච්ච ප්‍රශ්නයක් තමයි මම පේපර් එකක් ලියනකොට දැන් අපි කටුවැඩ කොලේ අංක දාලානේ ප්‍රැක්ටිස් කරන්නේ. එහෙම ලියලා ඊට පස්සේ ඇත්ත පේපර් එකක් අරගෙන ලියන්න දුන්නම අර සුදු කොලේ එක යාලා දැන් සමහර හොඳ කොල වලට print කරලා තියෙනවා. ඒ වගේ කොලේක ස්ට්‍රක්චර්ඩ් එක එයාලා දීලා තියෙන හිටියේ ලියන්න යනකොට මම ටිකක් අර ස්ට්‍රෙස් වෙනවා. එතකොට මට ටිකක් වැඩිපුර වෙලාව යනවා මම normally practice paper එකක් කරනවට වඩා අර විදියට ලියනකොට. තේරෙනවනේ? ඉතින් ඒ තප්පර ගන්න වැඩි වෙන එක ඇති එක්සෑම් එකේ දුවාට වෙලාව මදි වෙන. ඒ හින්දා ඒ වගේට ප්‍රැක්ටිස් කරන්න. මම සෙකන්ඩ් ට්‍රයි එකේදී නම් ඒ හින්දා පාස් පේපර්ස් අරගෙන ඒකට print කරලා ඒ වගේම ලියලා පුරුදු වුණා. ඒක මට ලොකු උදව්වක් වුණා. මොකද පොඩි වෙලාවක් වුණත් ඔය එක්සෑම් එකේදී ඉතුරු කරගන්න නම් ඒක වටිනවා. එහින්දා ඒ වගේ පොඩි ට්‍රික්ස් යූස් කරන්න. මම කලිනුත් මේක ගැන කියලා තියෙනවා. ඔයාට කැමති නම් මගේ කලින් වීඩියෝස් බලන්න. ඒ වගේ මේ වගේ ටිප්ස් මම ගොඩක් කියලා තියෙනවා. ඊළඟට මම කලිනුත් කියලා තියෙනවා ඔයාගේ නොසැලකිල්ල නිසා ලකුණු අඩු වෙන්න දෙන්න එපා. ඒක ගොඩක් අපරාධයි.
හිතන්න ඔයා මොකක් හරි දන්නේ නැති නිසා වර්ධිනවා. ඒකට කමක් නැහැ කියන්න පුළුවන්. ඊනට ඔයා දන්නවා ඊනට ඔයාට ඒක වර්ධිනවා. ඒකට කිසිම එක්ස්කියුස් එකක් දෙන්න බෑ. මොකද ඒක හිතන්න චුට්ටක් ඒක කොච්චර අපරාධද. මං ඒ ලකුණු ගොඩක් වැලියු කරනවා. ඒ කියන්නේ එහෙම නොසලකිල්ල නිසා නැති වෙන්න පුළුවන්. ඊනට අපිට එකතු කරගන්න පුළුවන් ලකුණු ගොඩක් වටිනවා. මොකද මම ගොඩක් ඒ කාලේ ගණන් හැම වරද්දගත්තා නොසලකිල්ල හින්දා. ඒ කියන්නේ ක්‍රමේ හරි අන්තිමට උත්තරේ වැරදි මොකක් හරි තැනක එක්ක බින්දුවක් හල්ලා නැත්නම් ඔය වගේ මොකක් හරි මොඩ වැඩක් කරලා ලකුණු ඉතින් අපරාධනේ. ඊට පස්සේ කොහොම හරි ඒ ටික හදාගත්තා. ඉතින් එතකොට ලකුණු එකතු වෙනවා. මේ දේවල් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. නැතු ඔයාට අමුතුවෙන් ස්පෙෂල් ස්කිල් එකක් ඕනේ නැහැ. ඕනම මට්ටමක ඉන්න ළමයෙක්ට මේ ටික කරන්න පුළුවන්. ඒ හින්දා ප්ලීස් ඒක හදාගන්න. නැත්නම් ගොඩක් අපරාධ. ෂයිකේ තියෙන වාසිය කියන්නම්. මොකද ඔයා ෆස්ට් ෂයික් කරනකොට ඔයාට තියරි ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ ඉස්කෝලේ යන්න තියෙනවා. ක්ලාසස් රිවිෂන් ඔක්කොම තියෙනවා. හැබැයි සෙකන්ඩ් ෂයික් කරන ළමයෙක්ට තියරි ක්ලාසස් යන්න ඕනේ නැහැ නේ. යාට තියෙන්නේ රිවිෂන් ක්ලාස් එකට ගිහිල්ලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න. ඉස්කෝලේ යන්නත් නැහැ. ඊළඟට ෆස්ට් ෂයි කෙනෙක්ට සාපේක්ෂව සෙකන්ඩ් ෂයි කෙනෙක්ට ස්ට්‍රෙස් එක ටිකක් අඩුයි. මොකද ඔයාලට හිතෙන්නේ නෑ දැන් සෙකන්ඩ් ෂයි කෙනෙක්ට ස්ට්‍රෙස් එක වැඩි කියලා නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයාගේ ෆස්ට් ෂයි එකේ වාට මේ කාලෙට කොච්චර ස්ට්‍රෙස් එකක් තිබ්බද? මොකද ෆස්ට් ෂයි ළමයෙක්ට මේක අලුත්. සෙකන්ඩ් ෂයි කෙනෙක්ට මෙතන එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. තර්ඩ් ෂයි කෙනෙක්ට ආපහු ස්ට්‍රෙස් වෙන්න පුළුවන් හේතුව එයාගේ අන්තිම ෂයි එක නිසා. ඉතින් සෙකන්ඩ් ෂයි කෙනෙක් ඉන්නේ සේෆ් සෝන් එකක. සෝ මේ chance එක මගේ අරගන්න එපා. හරිද? ඔයාලා මේ පාර එක්සෑම් එක හොඳට කරන්න ඕනේ. ඉතින් දැන් අපි last year මොකද ඔයාලට වෙලාව ඇති දැන් ඉඳන් පටන් ගත්තද? හරිනේ මේ විදිහට අඩුපාඩු ටික හොයාගන්න කිව් විදිහට ප්‍රැක්ටිස් කරන්න. ටයිමින් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ලියන විදිය ප්‍රැක්ටිස් කරන්න ඕනේ. අකුරු කියව ගන්න පුළුවන් විදිහට ලියන්න. නැත්නම් නිකරුණේ ලකුණු අඩු වෙනවා. මොකද ඔයාලා අකුරු කියවන්න බැරි හින්දා. ඊළඟට තව නොසලකිල්ල නිසා ලකුණු අඩු වෙන්න දෙන්න එපා. තියරි ටික කම්ප්ලීට් කරගන්න. එක පොතක් තියාගන්න බලන්න. හැම සබ්ජෙක්ට් එකටම එක පොත් සීරීස් එකක් හදාගන්න. ඔක්කොම දේවල් ඉන්ක්ලූඩ් වෙන විදිහට. හරිනේ? එතකොට බයොලොජි එසේස් වලට කරන්න ඕන ටිප් එකක් මම කියලා තියෙනවා කලින්. බයොලොජි වගේ අමතකන සබ්ජෙක්ට් එකක් කොහොමද කරන්න කියන එක මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒක මෙතන මෙන්ෂන් කරන්නම්. ඒ විදිහට තමයි ඔයාලා බයොලොජි පාඩම් කරන්න ඕනේ. ඒක ෆස්ට් ෂයි කෙනෙක්ට නම් සෙකන්ඩ් ෂයි කෙනෙක්ට නම් යූස් කරන්න පුළුවන්. ඊළඟට කෙමිස්ට්‍රි වල හැම ලකුණු ගන්න ලේසි කොටස්. සමතුලිතතාවය කියන්නේ අමාරු පාඩමක් නෙමෙයි. ඒක ගැනත් මම ඔයාලට මෙතන වීඩියෝ එකක් මෙන්ෂන් කරලා තියන්නම්. ඒකේ ඉන් ඩීටේල් තියෙනවා කොහොමද වැඩ කරන්න ඕනේ කියලා. තව කෙමිස්ට්‍රි වලට ලකුණු ගන්න පොඩි පොඩි ටිප්ස් තව ටිකක් තියෙන වීඩියෝ එක මම මෙතන මෙන්ෂන් කරලා තියන්නම්. ඒකත් මම කලින් කරපු එකක්. ඒකේ ගොඩක් වටින දේවල් තියෙවි. තව ෆිසික්ස් වලට මෙතන කියවු නැති දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එකේ බලන්න. ඒකේ මම මෙන්ෂන් කරලා තියෙනවා ඒ ටික. හරි එහෙනම් මම හිතනවා මේ දේවල් ටික ඔයාලට යූස්ෆුල් වෙයි කියලා. ඉතින් අමතක කරන්න එපා. සෙකන්ඩ් ෂයි කියන්නේ ඔයාලට ගොඩක් හොඳ පොටෙන්ෂල් එකක් තියෙන. ඒ වගේම ගොඩක් ලොකු chances ගොඩක් තියෙනවා මේක හරියට කරගන්න. ඔයාලට මේ වීඩියෝ එක යූස්ෆුල් වුණා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක තව යූස්ෆුල් වෙයි කියලා හිතන කෙනෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ස්ටඩි රිලේටඩ් කන්ටෙන්ට්ස් වලට නැත්නම් normal day to day vlogs වලට ඊළඟට medical student කෙනෙක්ට තියෙන exam ඒ වගේ විස්තර දැනගන්න කැමති නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලට invite කරනවා. එහෙනම් thanks for watching. See you in the next video. Bye.